අම්මේ මට බඩගිනි. අම්මේ මට නිදි මතයි. අනේ අම්මේ මගේ පොත් ටිකකෝ මට ටයි එක තියපු තැන මතකත් නැහැ අම්මේ. මගේ සපත්තු දෙකයි මේස් දෙකයිකෝ. මං හිතන්නේ ජීවිතේ අපට කතා කරගන්න පුළුවන් කාලේ ඉඳලම අපි වැඩිපුරම කතා කරපු වචනේ තමයි අම්මා කියලා කියන්නේ. මොකද අපි ජීවිතේ මොන විදිහට මොන කාලේ මොන දේවල් කරත් ඒ හැමදේම පිටිපස්සේ ඉඳමින් හොඳම දේවල් වලට අපිව මෙහෙවන මහා වෘක්ෂය තමයි අපේ ආදරණීය අම්මා කියලා කියන්නේ. අම්මා වෙනුවෙන් එක දවසක් වෙන් කරෝතින් ඊතුරු දවස් ටික අපි ඉන්නේ කොහොමද? අම්මා කියන්නේ සසරක්. අම්මා කියන්නේ අපේ මුළු ජීවිතේම. මේ සංකීර්ණ ජීවන රටාවත් එක්ක අපිට අපේ අම්මා සමහරක් විට මගහැරෙන්නට ඇති. ඒ වුණාට අම්මේ අපි ඔයාට හරි ආදරේ. මේ මගේ වදන් කියලා මේ ලෝකේන සියලුම ආදරණීය අම්මලාට උපහාරයක්ම වේවා. ස්තුතියි. Happy Mother's Day from Shine Campus. අම්මේ මට බඩගිනි. අම්මේ මට නිදි මතයි. අනේ අම්මේ මගේ පොත් ටිකකෝ මට ටයි එක තියපු තැන මතකත් නැහැ අම්මේ. මගේ සපත්තු දෙකයි මේස් දෙකයිකෝ. මං හිතන්නේ ජීවිතේ අපට කතා කරගන්න පුළුවන් කාලේ ඉඳලම අපි වැඩිපුරම කතා කරපු වචනේ තමයි අම්මා කියලා කියන්නේ. මොකද අපි ජීවිතේ මොන විදිහට මොන කාලේ මොන දේවල් කරත් ඒ හැමදේම පිටිපස්සේ ඉඳමින් හොඳම දේවල් වලට අපිව මෙහෙවන මහා වෘක්ෂය තමයි අපේ ආදරණීය අම්මා කියලා කියන්නේ. අම්මා වෙනුවෙන් එක දවසක් වෙන් කරෝතින් ඊතුරු දවස් ටික අපි ඉන්නේ කොහොමද? අම්මා කියන්නේ සසරක්. අම්මා කියන්නේ අපේ මුළු ජීවිතේම. මේ සංකීර්ණ ජීවන රටාවත් එක්ක අපිට අපේ අම්මා සමහරක් විට මගහැරෙන්නට ඇති. ඒ වුණාට අම්මේ අපි ඔයාට හරි ආදරේ. මේ මගේ වදන් කියලා මේ ලෝකේන සියලුම ආදරණීය අම්මලාට උපහාරයක්ම වේවා. ස්තුතියි. Happy Mother's Day from Shine Campus.